හරි. දැන් අර අපි ජනපදයේ පරීක්ෂා කර කර ඉන්නකොට මගේ මේ අතට එක්කෙනෙක් ඇවිල්ලා විද්දානේ. ඒකට ඊට පස්සේ මම ගාඩ් පටියෙන් එයා ස්ලිප් කරලා දුන්නානේ. දැන් අහපු දුවට පැහැදිලිනේ මේ කොහොමද ඒක වුනේ කියලා. ඒ ස්ලිප් කරපු එක්කෙනාගෙන් ඒ කරපු නිසා එයා ඒක එයාගේ විතත් අරගෙන එයා ගියා. එතකොට ඒක උනේ මෙන්න මේ මෙතෙන්ට එනකන් එන්න උනේ ඒ අහපු ප්‍රශ්නේ අහන්න. දැන් ගැටලුව හරිනේ. හරි දැන් ආය අමතක වෙන්නේ නැහැනේ. හරි. එතකොට දැන් අර අපි කියන්නේ රම්බෝ පිහිය. රම්බෝ පිහිය වගේ තමයි මෙයාගේ මේ දංශය. මෙන්න මේ අංකුශණිය තියෙන නිසා තමයි එයාට අපිට විද්දාට පස්සේ ආපහු මේ විත් කොපුවට මේක දාගන්න බැරි. දැන් පැහැදිලිනේ? එතකොට දැන් මම බැරි වෙලා හරි මේක ඇඟිලි දෙකෙන් මෙයාගේ මේක අල්ලලා අදින්න ගියා නම් මෙන්න මේ විෂමඩියේ තියෙන විෂ ටික මම මිරිකනවා මගේ ඇඟටම. කවුරු හරි අපි දැන් වෙන කෙනෙක්ගේ දෂ්ට කරත් අපි ඒක මේ ඇඟිලි දෙකෙන් ඇඟිලි තුඩු දෙකෙන් අල්ලලා මේ විත අයින් කරන්න ගියොත් මෙන්න මේ විෂමඩියේ තියෙන විෂ ඔක්කොම අපේ ශරීරය ගත වෙනවා. ඒකට තමයි ඉදි වෙන්න ගන්න ඇලර්ජික් වෙන්නේ, රිදෙන්නේ. නමුත් අපි අර වගේ ස්ලිප් කරලා දුන්නාම එක්ක ගාඩ් පටියකින් නැත්නම් පිහිය තුඩකින්. ඒක පැත්තකට ස්ලිප් කරපුවාම මෙන්න මේ අංකුශ වලින් එයා අපේ ශරීරයෙන් මේ විත අයින් වෙනවා. මෙන්න මේ සිද්ධිය තමයි ඔය විත විදීමේ ක්‍රියාවලිය වෙන්නේ. ඒක තමයි දැන් අර මම ඉස්සෙල්ලා කරලා පෙන්නන්නේ. හරිනේ? දැන් ක්ලියර්නේ? හරි. දැන් යමු ඊළඟට. අනිත් බබාහු ප්‍රශ්නේ. හරි. ඔන්න මේක අමතක කරන්න එපා. එතන ඕගොල්ලෝ තියරි ඉගෙනගෙන තියෙනවා. එතකොට ප්‍රැක්ටිකල් එකත් එක්ක මේක යන එක තමයි ගොඩක් සාර්ථක. එහෙම නැතුව අපි අර විස්තර කරාට හරියට ඔළුවට එන්නේ නැහැ. හරි. ඔන්න දැන් ඉගෙනගත්ත තියරි අපව මතක් කරගන්න. දැන් මේ දුව අහපු ප්‍රශ්නෙට තමයි දැන් මේ උත්තරේ දෙන්න යන්නේ. ඔන්න බලා ගන්න ඈ. හරි. බෝඩ් එක චුට්ටක් ඉඩ මදි නිසා මම පොඩියට අඳින්නම් මේගොල්ලන්ව. මෙන්න මෙයා කවුද? රැජින. හරි. මෙයා තමයි රැජින. එතකොට මෙයාව කොහොමද හඳුන්වන්නේ කියන්නේ ඔයගොල්ලෝ? අහලා තියෙන විදියට දැන් තියරි ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවනේ. කියන්න බලන්න. කොහොමද මෙයාව හඳුන්වන්නේ? ලොකු එක්කෙනා. ඔව්. හරි. හරි මෙහෙමයි. එතකොට දැන් ඕගොල්ලෝ කියන කතා හරි. ඔය උත්තර හරි. ඔය උත්තර දැන් ඕගොල්ලෝ කවදා හරි දවසක AI කෙනෙක් වෙනවනේ. කෘෂිකර්ම උපදේශකයෙක්. රජයේ උපාධියකින් රජයේ විශ්වවිද්‍යාලයක උපාධියක් තියෙන කෘෂිකර්ම උපදේශක කෙනෙක් මීමැසි පාලනය සම්බන්ධ කෙනෙක්. එතකොට ඔය ගමේ බණ්ඩමාම දෙන උත්තරේ ඕගොල්ලෝ දෙන උත්තරේ ටැලි වෙනකොට තේරුමක් නැහැ. මේ ඒක තව අපි ඇඩ්වාන්ස් උත්තරයක් දෙන්න ඕන ඊට වැඩිය. එතකොට දැන් මේ රැජිනම හඳුන්වන්න ගියපුවාම ඔය කියපු කරුණ හරි. දැන් ආයෙ අහපව මතක් කරගන්න මම කියන්නම්. එතකොට අපි කලේ කඩලා දාන පෙට්ටියට දාන ස්ටෙප් එකට පොඩ්ඩක් උඩින් තමයි ඉන්න ඕනේ. තව කෙනෙකුට ආසයි හිතෙන විදියට තමයි මෙයාව හඳුන්වලා දෙන්න ඕනේ. මොකද මේ ඔයගොල්ලෝ රජේ නිලධාරීන්නේ. එතකොට ඕගොල්ලන්ගේ අරගොල්ලන්ගේ වෙනසක් තියෙනවා. හරි මෙහෙම කරා. එතකොට දැන් මෙයා රැජින මෙයාගේ අර ඉන්සෙක්ටාවන්සිකව අපි ඉගෙනගෙන තියෙනවනේ. ඒගොල්ලන්ගේ මේ තියෙන විශේෂ ලක්ෂණ තමයි හිස, උරස, උදරය විදියට මේවා වෙන් වෙලා තියෙනවා. පාද යුගල් තුනක් තියෙනවා. මේ බෝඩ් එක ලොකු මදි නිසා මට අඳින්න බෑ ඒ කට්ටිය. ඒවා මේ පාද යුගල් තුනක් තියෙනවා. යුගල් තුනක් ඈ. හරි. හිස, උරස, උදරය පැහැදිලි. ඊට පස්සේ මේ උදරය දිගයි. දිගට පිහිටලා තියෙන්නේ. එතකොට මෙයාගේ පටල මේ පියාපත් යුගල දෙකක් තියෙනවා උරසට සම්බන්ධ වෙච්ච. පැහැදිලිද? ඒක පැහැදිලිව කියන්නේ. ඒකට අනිත් කෘමීය විශේෂවල සමහර අයගේ තියෙන්නේ පියාපත් යුගල එකයි. සමහර අයගේ තියෙන පියාපත් පටලමේ නෙවෙයි. කයිටින වලින් හැදිච්ච පියාපත් තියෙනවා. එතකොට මෙයාගේ තියෙන පියාපත් පටලමේ පියාපත් තියෙනවා. පැහැදිලිනේ? පටලමේ පියාපත් යුගල දෙකක් උරසට සම්බන්ධ වෙලා තියෙනවා. පාද යුගල් දෙකක් පාද යුගල් තුනක් තියෙනවා. ඊට පස්සේ මෙයා තමයි ජනපදයේ ඉන්න එකම සරු ජායාංගිකයා. සරුයි කියන්නේ මොකද්ද? පල්ලේ තියනවද? නෑ ඒක නෙවෙයි ඈ. හරි ජීව විද්‍යාවේදී සරුයි කියන්නේ ඊළඟ પરම්පරාවක් බිහි කරන්න පුළුවන් කෙනා. ඒ කියන්නේ මෙයා ජායාංගික ජායා කියන්නේ ගෑනු